අද අලුත් බ්ලොග් එකක් කරන්න හිතුවා. අද මම යනවා සිං කරන්න සිනමන් ලේක්සයිඩ් ලොබි එකේ. ඉතින් ඒ කියන්නේ අද මගේ වර්ක් ඩේ එකක්. මම හිතුවා ඔයාලට මගේ අද දවස් යන විදිය පෙන්වන්න. මං එහෙ ප්ලේ කරන විදිහ, එතකොට ගිහිල්ලා ලෑස්ති වෙන විදිහ, එතන කොහොමද වැඩ වෙන්නේ, ඒ දේවල් මං අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. ඉතින් අපි බලමු මගේ දවස් යන විදිහ. Wow! Beautiful! හරි දැන් මම ලෑස්තිලා ඉන්නේ. මං යන්න තමයි හදන්නේ. මං ටිකක් කලින් යනවා හොටෙල් එකට. මොකද මේ මෙහි අර ට්‍රැෆික් එක්ක අපි වෙලාවකට මෙන්න දීලා ගියොත් අනිවාර්යෙන් පරක් වෙන නිසා. අනික මං කැමති ටිකක් කලින් ගිහිල්ලා ෆ්‍රී එකේ මේකත් දාගෙන ලෑස්ති වෙලා එහෙම වැඩේ කරන්න. ඉතින් අපි බලමු කොහොමද අද වැඩේ යන්නේ කියලා. අපි හොටෙල් එකේදී හම්බෙමු. A few moments later. Here I come. Oh, here I come. Oh. Hai, namun sebenarnya අපි ලොබි එක සීන් කරනවා. අතරම කිව්වොත් දැන් මගේ ෆස්ට් සෙෂන් එක ඉවරයි. මට ඒක වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මොකද මේ මම මේකප් කරලා ආපු ගමන්ම මට සිං කරන්න නිසා. ඉතින් මම දැන් ෆස්ට් සෙෂන් එකේ මට බ්‍රේක් එක හම්බෙලා තියෙන්නේ. මම දෙවෙනි සෙෂන් එක වීඩියෝ කරන්න පොඩි වීඩියෝ ක්ලිප්ස් ගන්න. ඒක අපි බලමු අපි කොහොමද සිං කරන්නේ කොහොමද වැඩි යන්නේ කියලා. අපි සිනමන් ලේක්සයිඩ් එකේ එන්ට්‍රන්ස් එකේ තියෙන ලොබි එකේ තමයි මම සිං කරන්නේ. සිං කරන්නේ මොකද කවුරුහරි කැමති නම් මම සිං කරනවා බලන්න ඇවිල්ලා බලන්න පුළුවන්. ඔයාලා බලන්න අවශ්‍ය නැහැ මම සිං කරනවා දන්නවා. දැන් කිව්ව ඇති අපි එහෙනම් සිං කරනකොට හම්බෙමු.
සිං කරනවා කියන්නේ මම මගේ ජීවිතේ කරන්න ආසම දේ. ඒක තමයි මම මගේ ප්‍රොෆෙෂන් එක විදිහට තෝරගෙන තියෙන. ඇත්තටම මම ඒකට ගොඩාක් සතුටුයි. මොකද ඔයාලා හැමෝම දන්නවා මියුසික් එතකොට ආර්ට් පැත්තේ දෙයක් කරනකොට හැමෝම පොඩ්ඩක් කියන්නේ ඕවා කරලා මොකද කරන්නේ ඕවා කරලා කොහෙටද යන්නේ වගේ දේවල්. ගොඩක් නෙගටිව් එනර්ජිස් තමයි අපි හැමෝටම එන්නේ. හැබැයි ඒ හැමදේම අතරේ මම බ්‍රේව් වුණ එක ගැන මම සතුටු වෙනවා. මම කැමති ප්‍රොෆෙෂන් එක තෝරගන්න. and whenever I'm on stage මම මාර සතුටින් තමයි මගේ ඒ ඩියුටි එක කරන්නේ. මොකද මං ආසම දේ තමයි සිං කරන එක. I'll never see anybody do the things you do before. They say, move from me, move from me, move from me, eh, eh. When you're done, I'll make you do it all again. හරි දැන් අපිට ඩිනර් බ්‍රේක් එක හම්බෙලා තියෙන්නේ. අපිට දැන් මෙහිම කොන්ට්‍රැක්ට්ස් ප්ලේ කරනකොට අපිට මේ හොටෙල් එකෙන් ඩිනර් එක දෙනවා. ඒකත් අපිට ඉන්ක්ලූඩඩ් ඩිනර් එක. එතකොට එහෙම තමයි දැන් ඩිනර් බ්‍රේක් එක අපිට තියෙනවා පැය භාගයක් වගේ. ඩිනර් බ්‍රේක් එකෙන් පස්සේ ලාස්ට් සෙෂන් එක ගහලා ඊට පස්සේ ඉවරයි. මම මෙතන ප්ලේ කරනවා 7 to 11. එහෙම තමයි වැඩේ යන්නේ. හරි දැන් මම කන්න යන්නේ. A few moments later. The club is the best place to find a lover, so the bar is where I go. Me and my friends at the table do start drinking fast and we talk slow. You come on and start up a conversation with just me and trust me, I'll give it a chance. Now take my hands, stop, put down a man on the jiggle, and then we started down. I'm singing like, girl, you know I want you love. Your love is out there for somebody like me. Come on now, follow my lead. I may be crazy, don't mind me. Say, boy, let's not talk too much. Grab on my waist and put that body on me. Come on now, follow my lead. Come on now, follow my lead. I'm in love with the shape of you. Push and pull like a magnet do. Although my heart is falling true. I'm in love with your body. Last night you were in my room. Now my bed sheet smells like you. Every day discovering something brand new. ඩිනර් බ්‍රේක් එකෙන් පස්සේ අන්තිම සෙෂන් එක තමයි ඔය මම සිං කරන්නේ. ඇත්තට මට දෙයක් කියන්න ඕනේ. අපි හැමෝම කැමති පැත්තක් තියෙනවා. අපි කැමති පාත් එකක් තියෙනවා අපි ජීවිතේ ඉස්සරහට යන්න. හැබැයි අපි ඒක තෝරගන්න උත්සාහ කරන හැම වෙලාවකම අපිට ලොකු බයක් දැනෙනවා. මේක හරියයිද? මේක වැරදිද? මේකෙන් අපිට තැනක් එයිද වගේ දේවල් ගැන හිතලා. ඉතින් මං ඇත්තටම කැමතියි ඔයාලට කියන්න අපි කැමති දේ කරනකොට අපිට කවදාවත් වරදින්නේ නැහැ. මම මේක එක්ස්පීරියන්ස් කරලා තියෙන නිසායි කියන්නේ. හැමෝටම වගේම තමයි මටත් ගොඩාක් බාධා ආවා. ඒ වගේම ගොඩාක් අය කිව්වා ඕක කරලා හරියන්නේ නැහැ කියලා. ඒත් එහෙම එකක් නැහැ. අපි කැමති දේ කරන්න අපිට පුළුවන්කම තියෙනවා නම් අපිට ස්ට්‍රෙන්ත් එක තියෙනවා නම් අපි බය නැත්තම් අපිට ඒක වෙනුවෙන් ලොකු එෆර්ට් එකක් දාන්න පුළුවන් නම් අපිට කවදාවත්ම වරදින්නේ නැහැ. ඉතින් මගේ බ්ලොග් එක බලන ඔයාලට මම කියන්නේ කැමති ඔයා කැමති දෙයක් තියෙනවා නම් දැන්ම ඔයා ඒක කරන්න පටන් ගන්න. මොකද අපිට තියෙන්නේ මේ අද මේ මොහොත විතරයි. අපි හෙට ගැන දන්නෙත් නැහැ. අපිට ගිය කාලේ ආයි ගන්නත් බෑ. ඉතින් මං කැමති ඔයාලා කැමති දේ මේ දැන්ම කරන්න පටන් ගන්නවා නම් ඒක වෙනුවෙන් at least මහන්සි වෙන්නවත් පටන් ගන්නවා නම් මොකක් හරි ඒක ගැන රිසර්ච් එකක් හරි කරන්න පටන් ගන්නවා නම් මං කැමතියි ඔයාලා ඒ දේ මේ දැන්ම පටන් ගන්නවා නම්. මොකද මම මගේ ජීවිතේ මේ දැන් මේ මොහොත තමයි හැම වෙලේම විශ්වාස කරන්නේ. Come on, be my baby, come on. 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 ඒ වගේම අමතක නොකර මගේ සිංගින් යනත් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න.
මොකද මං හරිම කැමතියි ඔයගොල්ලෝ මං වෙනුවෙන් එක වචනයක් හරි ටයිප් කරලා මගේ දේවල් අගය කරනවට. ඒ වගේම මගේ අඩුපාඩු පෙන්වලා දෙනවට. අපි වැඩ ඉවරයි. දැන් 11:05 විනාඩි 2ක් විතර ගිහින් ඇති. දැන් මේ වෙලාවට වැඩ ඉවරයි. අපි සිංකල ඉවරයි. ඊට පස්සේ ඉතින් ගෙදර යන්න තමයි තියෙන්නේ. මම ඉතින් චේන්ජ් එකක් දාගෙන යනවා මොකද මෙහෙම ගෙදර යන්න බැරි හින්දා. එහෙම තමයි මගේ දවස ගෙවුනේ. ඔයාලා මොකද හිතන්නේ කියලා ඉතින් කමෙන්ට් එකක් දාන්න. ඒකට ඔයාලට මොනවද දැනගන්න ඕනේ කියලා කමෙන්ට් එකක් දාන්න. තව මොන වගේ වීඩියෝස්ද මම ගේන්න ඕනේ කියලා වීඩියෝ කමෙන්ට් එකක් දාන්න. ඉතින් එහෙනම් තවත් vlog එකකින් අපි හම්බෙමු. bye. එක දෙයක් කියන්නම් මට ටීනත් එපා මට යුරේනිත් එපා මට ඕන අරුන්දතිව I really love her she's so good oh you know Nana kiwat kiva Arundhati I love you